සුබ දවසක් ඔයාලා හැමෝටම. ඊට ගැන උනන්දුවෙන් YouTube channel එක සමග රැඳී සිටින ඔයාලගේ හැමෝගෙම දැන ගැනීම සඳහා මම අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂම කාරණා කීපයක් සම්බන්ධව. ඒකින් පළවෙනි එක තමයි මේ වෙනකන් E8 කරනවා කියපු දින වකවානු වල සමහර දේවල් වල යම් යම් ප්‍රමාදතා තියෙනවා. ඉතින් ඒකට හේතු මොනවාද කියන එක. ඊළඟ කාරණේ තමයි ඉදිරියේදී E8 වල වෙන්න තියෙන දේවල් මොනවාද, දැන්ට කරලා තියෙන දේවල් මොනවාද කියන එක. ඊළඟ කාරණේ තමයි මේ දවස්වල නියෝජ්‍ය ඇමැතුමත් විදේශ සේවා සභාපතිතුමත් කොරියානු නිල රාජ්‍ය සංචාරයක් සඳහා පිටත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ බලාපොරොත්තු වෙන දේවල් හා අදාළ තොරතුරු. ඊළඟ වැදගත් කාරණය තමයි E8 සම්බන්ධයෙන් කොරියන් රජයේ යම් වෙනස්කම් නීති සම්පාදනය කරලා තියෙනවා. ඒ මොනවද කියන එක. ඉතින් ওই කරුණු මම සවිස්තරාත්මකව අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක සමග දිගින් දිගටම රැඳී සිටින්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. E8 ගැන පසුගිය කාලේ මම නොයෙක් වීඩියෝ ඔයාලට ගෙනාවා. ඒ වගේම නොයෙක් තොරතුරුත් ඔයාලට ගෙනාවා. ඒ ගෙනාපු තොරතුරු වලින් ගොඩක් තොරතුරු දැන්ටමත් වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම සමහර තොරතුරු වල පොඩි මන්දගාමී බවක් පේන්න තියෙනවා. ක්‍රියාත්මක වීමේ යම් ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා E8 ගැන බලාපොරොත්තු වෙන්න ඔයාලගේ යම් අසතුටට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම සමහරුන්ගේ විශ්වාස භංගත්වයට පත්වීමට පවා ඒවා හේතු වෙලා තියෙනවා කියලා මට ඔයාලගේ අදහස් වලින් දැනගන්න ලැබිලා තියෙනවා. අලුතින් දෙයක් කරනකොට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්, ඒක සාමාන්‍ය දෙයක්. E8 ලංකාවේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. E8 මගින් ශ්‍රමිකයන් කොරියාවට යවනවා කියන එක 100%ක් මට සනාථ කරලා ස්ථිර කරලා ඔයාලට කියන්න පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම හැම වෙලාවෙම ඔයාලට තොරතුරු ගෙනෙන්නේ මට ලැබෙන තොරතුරු අනුව. ඉදිරි කාලයේදී වීමට නියමිත දේවල් අනුමාන කරලා ගෙනෙන පුරෝකථන වීඩියෝ තමයි මම පසුගිය කාලේ පුරාවට ඔයාලට ගෙනාවේ. කොරියන් පළාත් කීපයක අවබෝධතා ගිවිසුම් සඳහා කෙටුම්පත් ඇවිත් ඒවා ශ්‍රී ලංකා රාජ්‍ය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට පවා යොමු කරලා තිබ්බ පසුගිය කාලේ. නමුත් එහිදී ඇති වුණු යම් ගැටලු කීපයක් විසඳාගත නොහැකිව එම ගිවිසුම් අනුමැතිය හා අත්සන් තැබීම කාලයකට කල් ගියා. ඒ කියන්නේ නැගුණු විසඳා ගැනීමට අවශ්‍ය වන කරුණු සියල්ලම කොරියන් රජයත් සමග සාකච්ඡා කරලා මේ දවස්වල ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ දවස්වල කොරියානු රාජ්‍යයේ නිල සංචාරකයට නියෝජ්‍ය ඇමැතුමත් විදේශ සේවා සභාපතිතුමත් මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පියවර ගන්නවා කියලා ආරංචි මාර්ග තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මෙම කැබිනට් මණ්ඩලයේදී පැන නැගුණු ගැටලු බොහොම සාධාරණ ගැටලු. E8 මගින් කොරියන් රැකියාවලට යන ශ්‍රමික ඔයාලට හැමෝටම ගොඩක් ඍජුවම බලපාන ගැටලු. ඉතින් ඒවා අනිවාර්යයෙන් විසඳා ගන්න රජයේ අවධානය යොමු වීම ගැන ඇත්තෙම අපි රජයට ප්‍රශංසා කරන්න ඕනේ. මොකද එම ගැටලු පිටින් අපි ශ්‍රමිකයන් වශයෙන් ගියා නම් යම් ආපදාවකට ලක් වුණාම එහිදී ආපදාවකදී ඇතිවන ගැටලු වල විසඳා ගැනීමේදී ඒවට වෙන වන්දි යනාදී දේවල් ගැන යම් යම් ගැටලු තිබ්බා. ඉතින් ඒවා විසඳාගෙන යන එක හැම දෙයකටම හොඳයි. ගිහිල්ලා ගැටලුවක් ඇති වුණාට පස්සේ ප්‍රශ්න වලට මුහුණ දෙනවට වඩා යන්න ඉස්සෙල්ලා ඒවා විසඳ ගන්න එක හොඳයි. ඉතින් ඒ ගැන රජයේ අවධානය යොමු වීම නිසා තමයි කැබිනට් මණ්ඩලයේදී එම අවබෝධතා ගිවිසුම් කීපයක්ම අත්සන් තැබීම අනුමත කිරීම යම් ප්‍රමාදයකට ලක් වුණේ. ඉතින් ඒවා සාමාන්‍යයෙන් වෙන්න තියෙන දේවල්. මම පුරෝකථන වීඩියෝ ගේන්නේ අනුමාන කරලා ලැබෙන තොරතුරුත් එක්ක තමයි ගේන්නේ. ඉතින් ඒ වගේ විශේෂ සිදුවීම නිසා යම් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් E8 එක ලංකාවේ ක්‍රියාත්මක කරන්න රජය ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා කියන එක නම් අනිවාර්යෙන් කියන්න ඕන. ඒ වගේම ඔයාලා හැමෝම දන්නවා E8 වල මේ වෙනකොටත් යොන්නෝල් පළාතේ ගිවිසුම්ගත වෙලා සියලුම වැඩ අවසන් වෙලා තියෙනවා. මම කලිනුත් ඔයාලට දැනුම් දුන්නා. යොන්නෝල් පළාතේ සම්මුඛ පරීක්ෂණ ඌව හා මධ්‍යම පළාත් මූලික කරගෙන කරලා ඒකෙන් යම් පිරිසක් තෝරගත්තා. ඌව හා මධ්‍යම පළාත් ඉලක්ක කරගෙන 150කට වැඩි පිරිසක් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා 50කට ආසන්න පිරිසක් දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගැනීමක් කළා. මේ දෙවන සම්මුඛ පරීක්ෂණයේදී ආරංචි වූ ආකාරයට 28ක පමණ පළවෙනි රැකියා එනයුම ඉලක්ක කරගෙන තමයි මෙම සම්මුඛ පරීක්ෂණ සිද්ධ කරේ. එම සම්මුඛ පරීක්ෂණයේ 28 දෙනා තෝරා ගැනීමට 50කට ආසන්න පිරිසක් දෙවන සම්මුඛ පරීක්ෂණයට භාජනය වුණා. එම දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ කොරියානු පළාත් නියෝජිතයන් හා එම රැකියා ලබා දෙන ආයතනවල නියෝජිතයන් පරීක්ෂණයට භාජනය කරා. එම සම්මුඛ පරීක්ෂණය කරන අවස්ථාවේදී උන් එම 50කට ආසන්න පිරිසෙන් 16ක වගේ සුළු පිරිසක් තමා තෝරා ගැනීමට භාජනය කරලා තියෙන්නේ.
ඒකට ප්‍රධානම හේතු කීපයක් බලපෑවා. පළවෙනි එක තමයි ඔවුන් බලාපොරොත්තු තරම් සාධනීය මට්ටමක් එම පිරිසකින් ඔවුන්ට නොපෙනීම. ඒකට ප්‍රධාන හේතුව තමයි කොරියානු රජයට E8 මගින් මේ යොන්නෝල් පළාතට යන පළමු පිරිස නිසා ඔවුන් හොඳ ශ්‍රමික පිරිසක් එම රටට ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ඔවුන්ගේ ඒ රැකියාව පිළිබඳව යම් නිපුණතාවයක් තිබීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාෂාව පිළිබඳව මූලික කියන්නේ ලොකු භාෂා අවබෝධයක් නෙමෙයි මූලික භාෂා අවබෝධයක් කියන දේ තේරුම් ගැනීමට වගේ දේවල් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විනයානුකූල සේවක පිරිසක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. කියන්නේ සම්මුඛ පරීක්ෂණ ආරම්භයේදී අවසානයේදී ආචාර කරමින් ඒ විනයානුකූලව හැසිරෙනවාද කියන එක ඔවුන් සම්මුඛ පරීක්ෂණයේදී පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා. ඉතින් මෙම කරුණු වල යම් දෝෂ නිසා එම 50කට ආසන්න පිරිසෙන් 16ක් වගේ පිරිසක් තමයි කොරියන් නියෝජිතයන් පිරිස තෝරගෙන තියෙන්නේ. 28න් 16ක් තමයි දැනට සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා තෝරාගෙන තියෙන. ඉතිරි පිරිස ගැන මොකද්ද කරන්න කියලා මේ දවස්වල සාකච්ඡා වෙමින් පවතිනවා. සමහර විට අපිට පළවෙනි රැකියාව යන මේ 16 යවන්නත් පුළුවන් වෙයි. සමහර විට යවන්න වෙයි. එහෙම නැත්නම් ඒක පොඩි ප්‍රමාණයකින් වෙනස් වෙන්නත් ඉඩකඩ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම එම තෝරා ගන්නා පළමු කණ්ඩායම යොන්නෝල් පළාතට අප්‍රේල් මාසයේ මුල් භාගයේ පිටත් කර හැරීමට සූදානම් කරලා තියෙනවා. ඒකට එම තෝරාගත් පිරිස නියමිත පුහුණුවක් ලබා දීමට අවශ්‍ය වෙනවා සතියක පමණ. අංගේ පුහුණුවෙන් පසු එම පිරිස යොන්නෝල් පළාතට පිටත් කර හැරීමට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිතුමා හා විදේශ රැකියා ආයතනයේ සභාපතිතුමා ඇතුළු රාජතාන්ත්‍රික දූත පිරිසක් ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සංචාරයක් නිරත වෙනවා. පහුගිය 20 වෙනිදා ඉඳන් ලබන 28 වෙනිදා වෙනකන් එම නිල සංචාරය දෙනවා. 20 වෙනිදා තමයි වුන් ලංකාවෙන් පිටත් වෙලා තියෙන්නේ. ඉතින් මෙම සංචාරය ගැන කලින් විදේශ රැකියා ඇමතිතුමා පාර්ලිමේන්තුවේත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමා තම Facebook ගිණුම හරහා යම් ප්‍රචාරයක් ලබා දීලා තියෙනවා. මෙම රැකියාවේ බලාපොරොත්තු මේ රැකියාව ලබා ගැනීම සඳහා කොරියානු රජය සමග මෙම සංචාරයේදී බලාපොරොත්තු වෙන දේවල්. ඉතින් විශේෂයෙන් එම රාජතාන්ත්‍රික සංචාරය බලාපොරොත්තු වෙන කොරියානු රට රාජ්‍ය සමග සුහදතාවය වර්ධනය කර ගැනීම, ඒ වගේම E9 මගින් දැනට විදේශ රැකියා ප්‍රමාණයේ යම් අඩුවීමක් තියෙනවා. එම රැකියා ප්‍රමාණය වැඩි කර ගැනීමට වුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම E9 මගින් වෙබ් එකේ බලාගෙන ඉඳලා වෙබ් එකේ ඉන්න පිරිසෙන් වැඩි ප්‍රමාණයක් වෙබ් එකෙන් ඉවත් වෙනවා. ඉතින් මේ පිරිසට මොකද්ද කරන්න කියන එක ගැන කොරියන් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි E8 වගේ අලුත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මෙරට විවෘත කර ගැනීමට කොරියන් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. E9 වෙබ් එකේ ඉන්න අය ගැන මොකද්ද කරන්න කියලා කොරියන් රට සමග රාජ්‍ය සමග සාකච්ඡා කරලා ඒකට යම් විසඳුමක් ගන්න බැරි වුණොත් E8 මගින් විශාල රැකියා ප්‍රමාණයක් අරගෙන ඒ මගින් වෙබ් එකෙන් ඉවත් වෙන E9 වෙබ් එකෙන් ඉවත් වෙන පිරිසකට රැකියා අවස්ථා ලබා දීමට පුළුවන්ද කියලා ඒ ගැන සලකා බැලීමක් කරන බව අපිට ආරංචි වෙලා තියෙනවා. එහෙම වුණොත් E9 මගින් යන්න වෙබ් එකේ ඉඳලා රැකියා අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච E9 රැකියා අපේක්ෂිතයටත් E8 මගින් යම් සහනයක් ලැබෙයි කියලා අපිට ඉස්සරහට විශ්වාසය තියන්න පුළුවන්. ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමාගේ මෙම සංචාරයේ ලබන 28 වෙනිදාෙන් අවසන් වෙනවා. 28 වෙනිදා වෙනකොට ඔයාලට සතියක වගේ කාලයක් තියෙනවා. ඒ සතිය ඇතුළත E8 ගැන විශාල සුබවාදී තොරතුරු රාශියක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු පිරිස ලංකාවේ E8 අපේක්ෂිත ඔයාලට එහෙම නැත්නම් E9 අපේක්ෂිත රැකියා අපේක්ෂිත පිරිසට ඉතා සුබවාදී බලාපොරොත්තු ඉටුවන පණිවිඩ රාශියක් රැගෙන ඒමට නියමිතයි. ඉතින් ඒ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට කරගන්න උන්ට ඒ ශක්තිය ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මම පසුගිය වීඩියෝ වලුත් ඔයාලට පෙන්වා දුන්නා. කොරියන් රජය විසින් E8 ශ්‍රමික පිරිස ඉතා ඉහළ දාලා තියෙනවා. ඒ වගේම ඒ රට මෙතෙක් කල් E9 ගැන තිබූ විශ්වාසයට වඩා E8 ගැන තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙනවා. වැඩි කරලා තියෙනවා රජය. ඒ කියන්නේ වෙනදා E8 වලින් ලබාගත් ශ්‍රමික කෝටාව මේ පාර 2026 දී ඉතා ඉහළ දාලා තියෙනවා. ඉතින් ඒ ඉහළ දැම්මා වගේම තවත් E8 එකෙන් ශ්‍රමිකයන් හැටියට එන විදේශ ශ්‍රමිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් උන් වැදගත් පියවර කීපයක් අරන් තියෙනවා. ඔයාලට මම පසුගිය වීඩියෝ වලුත් කිව්වා උන් මෙම E8 ක්‍රියාවලිය
සමහර රටවල් සමග සිදු කිරීමේදී යම් ගැටලු ඇති වෙලා තියෙනවා. මේක ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් කරන්නත් ඉක්මනින් කරන්නත් මුන් පෞද්ගලික අංශයත් යම් දායකත්වයක් ගන්න පුළුවන්ද කියන එක ගැන සොයා බලමින් සිටිනවා. ඒ වගේම E8 මගින් යන ශ්‍රමිකයන් මෙතෙක් කල ඔවුන්ගේ සේවා කාලය මාස 5-8 වගේ තමයි තිබ්බේ. මාස 5කට තමයි යන්නේ. මාස 5 මාස 8 දක්වා දීර්ඝ කරන්න සජන් නියමට හැකියාව තියෙනවා. ඉතින් එම මාස 8 කියන එක රජය තීරණය කරලා තියෙන මාස 10 දක්වා දීර්ඝ කරන්න. මේක මම ඔයාලට කලිනුත් කිව්වා. මේ ගිය අවුරුද්දේ ඉඳන් මේක සජන් නිම්ලගෙන් රජයට තිබ්බ යෝජනාවක්. මොකද උන්ගේ සමහර පළාත්වල සමහර වල ලබා ගන්නා ශ්‍රමිකයන් මාස 5කින් 8කින් පිටත් කිරීම නිසා උන්ට යම් සේවක ගැටලු ඇති වෙනවා. ඒක නිසා උන් ඉල්ලීමක් කරලා තියෙනවා. Tamanට අවශ්‍ය නම් එම E8 මගින් ලබා ගන්නා ශ්‍රමිකයන් මාස 10 දක්වා තබා ගැනීමට උන්ට ඒ අයිතිය ලබා දෙන්න කියලා. ඉතින් ඒකට රජය අවධානය යොමු කරලා 2026 පළමු භාගයේ E8 මගින් පැමිණෙන ශ්‍රමිකයන්ට සජන් නිම්ගේ කැමැත්ත මත මාස 5ද 8ද 10ද කියන එක තීරණය කිරීමේ නීති අනුකූල බලයක් ලබා දීමට කොරියන් රජය මේ දවස්වල පියවර ගනිමින් සිටිනවා. 2026 මේ මුල් භාගය වන විට ඒකට අනුමැතියක් ලබා දීමට කොරියන් රජය බලාපොරොත්තු වෙනවා කියලා මේ දවස්වල සඳහන් වෙනවා. ඉතින් ඒක කොරියන් E8 රැකියා බලාපොරොත්තු ඔයාලා හැමෝටම ඊටාම සුබදායි පණිවිඩයක් කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ වගේම ඔයාලා හැමෝම දන්නවා E8 ගැන වැදගත්තුරු නිරන්තරයෙන් ගෙනාවේ හංගුක් සිලෝන් මම තමයි. මුලින්ම ගෙනාවෙත් මම තමයි. ඉතින් ඒකේ දැනටත් අත නොහැර ඔයාලත් එක්ක ඉදිරියටත් මම අනිවාර්යෙන් E8 ගැන තොරතුරු ඔයාලට ගෙන එනවා. ලබන සතියේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ඒ සාර්ථක සංචාරය නිමවීමෙන් පස්සේ E8 ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක කරන්න රජයට පුළුවන් වෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ පණිවිඩත් එම තොරතුරුත් රැගෙන ඉතා ඉක්මනින් ඔයාලට හමු වීම බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. E8 බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝගෙම පැතුම් මිටු වෙන සාර්ථක අනාගතයක් වේවා කියලා පතමින් ඉහෙන වෙනවා. ස්තුතියි ඔයාලා හැමෝටම.